ඔන්න ඊට පස්සේ එදා රෑම බොබී එනවා ආයේ මේ හොස්පිටල් එකට. ඇවිල්ලා බොබී ලිලිව හොස්පිටල් එකෙන් එක්කන් යනවා හොර රහසෙම. ඊට පස්සේ බොබී ලිලිව එක්කන් සංචාරය කරන්න පටන් ගන්නවා. ඉතින් දැන් ටිකෙන් ටික ලිලිට සුව වෙන්න පටන් ගන්නවා. බොබීගේ ස්ටුඩන්ට් හර්ලින් ප්‍රොජෙක්ට් එක නිසාම ලිලි මානසික පීඩනයෙන් මිදලා සුව වෙනවා. ඉතින් බොබී මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ ලිලිව ආයෙත් ගෙදර එක්කන් එනවා. මේ වෙලාවෙදී ලිලිගේ තාත්තා බොබීට පාරක් ගහනවා. කාටවත් කියන්නේ නැතුව ලිලිව එක්කන් ගියානේ. ඒක නිසා. ඉතින් බොබී මේක එච්චර ගණන් ගන්නේ නැහැ. බොබී ගෙදර යත් එක්කත් කතා කරලා එතනින් යනවා. ඉතින් මේ වෙලාවෙදී බොබීට ලිලිගේ ડોක්ටර් හම්බ වෙනවා. ඉතින් බොබී ડોක්ටර්ට කියනවා සර්මන්ට සමා වෙන දැන් ලිලිට හොඳයි කියලා. ඉතින් ડોක්ටර් ඊට පස්සේ බොබීට කියන්නේ ලිලි පිටතින් හොඳින් ඉන්නවා කියලා පෙනුනට ලිලි ඇතුලෙන් තාමත් පීඩණයෙන් ඉන්නේ කියලා. ඉතින් බොබී ඊට පස්සේ යන්න හදනකොට ලිලිට රෙකෝඩ් එකක් දීලා කියනවා ඔයාලට තනිකමක් පාළුවක් හරි මම මතක් වෙනකොට හරි මේක අහන්න කියලා. බොබී එතනින් යනවා. ඊට පස්සේ ලිලි ජයත් එක්ක කියනවා එයා හිතුවේ නෑ එයාට ආයේ බොබී හම්බ වෙයි කියලා.